රත්තරන් යාළුවනේ ඔයාලට පේනවා ඇතිවත් මම අරන් ඉන්න යන වීඩියෝ එක මොකක්ද කියලා. ඔයාලට වීඩියෝ එකෙන් බලාගත්ත හැකි. මම අරන් ඉන්න යන්නේ ලංකාවේ ඩාර්ක් YouTube channel එකක් වෙන කසායි බයි ගෝමයියාගේ මනංකල්පිත යාළුවා කියන එපිසෝඩ් 1 එක. අපි ගිහලා බලමු වීඩියෝ එකට. ලංකාවෙන් වාර්තා වුණ හරිම භයානක තැනක් මම ගවේෂණය කරන්න ගියා. මීට මාස කිහිපයකට කලින් කසායි අපේ WhatsApp නම්බර් එකට හරිම භයානක වීඩියෝ වගේක් අප්ලෝඩ් වෙලා තිබ්බා. අනුරාධපුර අඩුව කෙටියාව ප්‍රදේශයේ ජීවත් වෙන ආදිත්‍ය වීරසිංහ කියලා පුද්ගලයෙක් මෙන්න මේ වීඩියෝ ටික අපිට අප්ලෝඩ් කරලා තිබ්බා. එයා කියලා තිබ්බේ ඒකේ අස්වාභාවික සාක්ෂි අන්තර්ගත වෙනවා කියලායි. කෙටි පණිවිඩයක් එක්ක තමයි අපිට මේ වීඩියෝ එක හම්බ වෙන්නේ. මේ වීඩියෝ එකේදී ආදිත්‍යගේ සුරතලා වෙන සෙල්ඩගේ වීඩියෝ එකක් රෙකෝඩ් කරද්දී මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙනවා. මේක වීඩියෝ ගන්නවත් දැන් මෙන්න මේ වීඩියෝ එක මම අපේ කසායි YouTube channel එකේ අප්ලෝඩ් කරාට පස්සේ ගොඩාක් නැරඹුම්කරුවෝ මේ සිද්ධිය ගැන වාද විවාද කරන්න පටන් ගත්තා. ඒ වගේම ලංකාවේ තවත් YouTube channel ගොඩකින් මේ සිද්ධිය සම්බන්ධයෙන් එක එක අදහස් පළ කරලා තිබ්බා. මේ ළඟදී ආයෙත් මට මේ ආදිත්‍ය වීරසිංහ කියන පුද්ගලයාගෙන් මැසේජ් වගේක් එනවා. මේ මැසේජ් එකේ කියලා තිබ්බේ අපේ ගෙදර දරුණු අස්වාභාවික සිද්ධීන් වෙනවා කියලායි. මීට අමතරව කියලා තිබ්බේ මේ වෙන දේවල් වලට මුහුණ දෙන්න අමාරු නිසා මේ ගෙදරින් යාලා වෙන ගෙදරකට මාරු වෙලා ගියා කියලායි. මේ කතාව අහනවත් එක්ක මට හිතුණා මේ කියන ටෙඩි ඉන්න ගෙදර ගවේෂණය කරන්න යන්න. මේක තමයි මම පළවෙනි වතාවට කරන සෝලෝ ඉන්වෙස්ටිගේෂන් එක. මේකෙදි මම අස්වාභාවික සාක්ෂි සටහන් කරගන්න විශේෂ විධි කිහිපයක් උත්සාහ කරලා බැලුවා. හැබැයි මේ කරපු පරීක්ෂණවල ප්‍රතිඵල හිතුව තරම් හොඳ ඒවා වුණේ නැහැ. මේ තියෙන්නේ මගේ ගවේෂණය. හායි කසායිගේ සෙට් එක. ඉතින් පළවෙනි වතාවට සෝලෝ ඉන්වෙස්ටිගේෂන් එකකට වලම අරගෙන යන්නේ. ඉතින් ඔයාලට මතකයි මම ඊට දවස් කීපයකට කලින් ඔය ආදිත්‍ය කියන එක්කෙනෙක් මට ඒක වීඩියෝස් ගැන ඔයාලට වීඩියෝ එකක් ගෙනාවා. එයාලගේ ගෙදර උන පොඩි කේස් එකක්. එතන පොඩි ට්විස්ට් එකක් තියෙනවා. අද ඔයාලා හිතයි මම ටීම් එකේ කාවේ නැත්තේ කියලා. මේක හදිසි ඉන්විටේෂන් එකක්. මොකද එයාලා මේ ගෙදර විකුණන්න ඕන මෙන්න ඉවර තියෙන්නේ දැන්. ඔයාලා හිතයි වීඩියෝ කරන්න කවුද ඉන්නේ කියලා. ඉතින් මට මේ ගෙදර අතට අයිති කාර්යය නැතුව යන්න බෑ. ආදිත්‍යට මම දීලා තියෙන කැමරාව මම වෙනුවෙන් අරගන්න කියලා මොකද මට කැමරාස් අරගෙන මේ හැම දෙයක්ම කියලාගෙන ඔයාලට ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්න අමාරුයි. ඉතින් ආදිත්‍යට මම ඉතලා කැමරාව අතට ගොඩ ඇති කියලා පොඩ්ඩක් තාවල ගොඩ ගැටියක් තියෙනවා. ඔය සිද්ධි හරි ඔය පොඩි කාලේ ළමයි වලට මනක් කල්පිත යනවා. ඉතින් මම මනක් කල්පිත අනුගෙන මම ඔයාලට වීඩියෝස් ගෙනල්ලා තියෙනවා. ඉතින් මට ආදිත්‍ය දැන් ආවිල් අපි මෙතන ටිකක් කියලා කතා කරගෙන ඉඳිත් මාත් ආදිත්‍ය ඉන්නේ තමයි. චූටි කාලේ මනක් කල්පිත යාළුවෙක් වුණා. එතකොට යාව දැක්කේ කොහොමද? කියනවා දකින්නේ ලස්සන කෙනෙක් විදියට නිකන් විකුත්. ලස්සන කෙනෙක් විදියට නිකන් කාටුන් චරිතයක් වගේ. ගොඩක් හීනෙන් වගේ. එතකොට වා ටෙඩියව ගෙනාවද කොහොමද? මම ටෙඩිය වරන් ආවේ වාහන අතර තැනක වීල් එක තිබිලානේ. ඒ ටෙඩිය වරන් ආවේ බල්ලට ශ්‍රී ලංකාවට කියලා. අයින් කළ තිබ්බේ. දූවිලියදිලා එතකොට බල්ලා පොඩක් පස්සෙන් නැගතන අවුරුදු දෙකක් කියලා. කාලයක් හිටියා බල්ලා සෑහෙන මේකෙන් උත්තක. ඉතලා අර පස්සේ මට වෙනසක් තේරුණා. මම බල්ලාගෙන් ඈත් වෙනවත් එක්කම ටෙඩියා බල්ලාට ටිකක් ලං වුණා වගේ. ඉතින් වාගේ සුරතල දුන්නා බාලා මෙහෙ නෙමෙයි ඉන්නේ. නෑ දැන් මම දැන් මේ අද ගෙදරට ආවෙත් දැන් ඔයා එනවා කිව්වා ඉන්න මම ලයිට් එකක් දාලා පොඩ්ඩක් නැස්ති කරා මේ මම මේ තහඬ ගිහලා ලයිට් එකේ කවුරුහරි ඉන්නවා විදියට. නෑ මම එන්න දැන් විනාඩි 20ක් විතර එන්නත් බයයි තනියෙන් එන්නත් බෑ ඉතින්. අපි අතට යන්න එතකොට එතනනේ හරි. අපි ඒක වීඩියෝ කරගත්තනේ. මම මේ වීඩියෝ කරේ. එතකොට මට දැනගන්න ඕනේ මේ බලන්න ඒක තව කේස් එක. ඔය කියන්නේ දැන් මම ආවෙත් දවස් 15 විතර
පස්සේ ඔව් අතපොත ගන්නවා මේ අම්මා ගියාට දැන් අපි ඉන්නේ පාරේනේ රෙන්ට් එකට ඒ හිටියට අම්මයි තාත්තයි විදින් විදින් ඇවිල්ලා වත්ත පිටිය බලලා ගිය අතපොත ගාලා යනවා මම එන්නේ ගොඩක්ම හානිය මටනේ බලපෑවේ ඒ නිසා ඔව් මට ගොඩක්ම තිබ්බේ බල්ලත් නෑ මේ බල්ලත් තරන් ගියා ඉතින් දුවිල්ලක්වත් දෙන්නේ නැහැ ඉතින් දුවන්නේ කෙරෙන්නේ නැහැ ඇවිදින්න කෙරෙන්නේ නැහැ ඉතින් ඔව් මම දැන් ඇවිල්ලා දැම්මේ ඔව් යක් ඇතුළට ෂුවර් බඩු ටික ඇද්දනේ අයියේ වැඩේ කියන්නේ මේ නෑදෑයෝ කියනවා ගෙවල් දොරවල් දාලා යන්න තරම් ලොකු දෙයක් කරලා නැතුව ඇති මේ වියදම් කරලා හදපු අපරාධෙ කියන්නේ ඉතින් ඒ හින්දා අපි ටික කාලයක් බැලුවා කීප දෙනෙක්ගේම උපදෙස් අරගෙන ඔය යන්නට කියන කට්ටිය අඳුරට තව කට්ටියක් කියනවා දැන් ගොඩක්ම ප්‍රශ්න මට තියෙන හින්දා නූලක් හරි අන්තරයක් හරි මොකද දාම් කියලා හරිද දැන් ඒ සීන් එක උණයින් පස්සේ මට නූලක් දැම්මා නූලක් දාලා තුන්වරුව ඒක අවුලක් නැහැ ඊට පස්සේ ලොකු කරදරයක් නැහැ තාම මොකද මම හිතේ හිටින්දා දැන් මම ආවිත් සයින්ලාකට පස්සේ ඒක මට ටෙලියා පිටේ මෙයි ඒ ලොක්කල දෙන්නේ අර පුතන් දෙයකයි මේක පුච්චන්න කියන්නේ ඕක මං ඉදා මල්ල පැනලා මට විතරේ උන්ට කෑ ගහලා බැනලා කොම කරපා ගෙනිල්ල පුච්චන්න අරන් ගියේ. පොඩි අමුතු කතියක් තියෙනවා ඒකත් ඉතින්. හරිද? පුච්චන්න අරන් ගිහලා මේ තිබ්බ විතරයි ලයිට් එක තියලා මේ ගිනි තිබ්බ විතරයි. චුට්ටක්. මේ ගිනි තියලා නෝමලි ඇවිල්ලා දැල්ලා තියෙන සාමාන්‍ය නිකන් ඔව් එතන තමයි ඉස්සලා ගිනි තිබ්බා නිකම්ම පිටට දැම්මා තිබ්බා බෝල්ලේ තියෙන්නේ මේ සුන්දර කටින සමයයි කලාකරුවන් නිදි වර්ජිත වන යාමයයි සහෘදයනි අවුවෙන් වැස්සෙන් පින්නෙන් ඔබට කිසිදු විපතක් නොවේවා දෙවි වරමින්බ දැතට සාත් වලරාත් කල පෙරලුව සුරලෙහි දැතට විදුම් පුවත් ඉවසූ නිකන් අර මේ සාමාන්‍ය දැල්ලක් දාලා පිච්චුණා පිච්චෙනවා පට ගාලා පොඩි ඈකට හට ගාලා ගිනි ගත්තා ඕක ගිනි තිබ්බම ටක් ගාලා ගියා බිමට දැම්මා එහෙම ගිනි තිබ්බා ගිනි තියනවා නෝමලි ගිනි තිබ්බා ඕක මේ බූල්ලයක් ඉන්න පට ගාලා ඇවිදිනවනේ ඒ හින්දා ගිනි තිබ්බත් හරි ඉල්ලක් ඇවිල්ලා එහෙමම මට අයි සීයේ තියලා වැටිලා අර මං මල පැනලා ගෙදර උන්ට කෑ ගහන්න කියලා ගිනි තියද්දි එහෙමම අම්මත් පස්සෙන් ආවා ඔව් එහෙමම අම්මා තමයි අපම කාමරේට එක්කන් වෙන්න තියෙන්නේ සීයේදී සාමාන්‍ය වෙලාව ගිහලා ඉතින් මේක පිච්චිලා නැහැ ඉතින් නතර වෙලා තිබ්බා හිතා ගන්න බෑ ඉතින් මට කොහොමද මේක පිච්චෙද්දි මම එකපාරට ඔළුවේ කුමක් කියලා කැරගිල්ලක් ඇතුලේ මට දැවිල්ලා අල්ලලා ඊට පස්සේ තමයි නූල දැම්මේ මම අර නූල දැම්ම කිව්වේ පළේකට දන්න ගත්තා ඊට පස්සේ තමයි නූල දැම්මේ ඒ කේසේ පස්සේ ගෙදර තවම දේවල් ඒ කියන්නේ අම්මලා නම් කියනවා එයාලා ඉතරයි ඉන්න අම්මලාට නම් ලොකුට නෑ ඉතින් බල්ලා නම් දුරනවලු බල්ලා දුරනවා මේ කියන්නේ බල්ලා හිටියේ අර අමින් ඇවිල්ලා කාලා හිටියේ මාස්ටර් බෙඩ්රූම් එකේ මම හිටියා අරකේ අත අන්නරේ නේ මේ තවල් තියෙන අම්මා තාත්තා ආවම කොහොමද දාන එක එහෙම නැතුවයි මේ ඒ රෙදි නම්ලා තිබ්බ විදිහටම තියෙනවා කොහොත් කරලා නැහැ ඉතින් මේකෙදි මම ඔයාලට මේක සම්බන්ධ සාක්ෂි කියක දේවල් ගොඩක් ලෑස්ති කරගෙන තියෙනවා ඇප්ලිකේෂන් එකක් තියෙනවා මේකෙන් අපිට අස්ට්‍රෝනොමික දේවල් අපි ළඟ තියෙනවා නේද ඉලෙක්ට්‍රොමැග්නටික් දේවල් කරා යාරට මොනවාරි ඉලෙක්ට්‍රොමැග්නටික් දේවල් එක සංනිවේදනය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් ඒ ඩිටෙක්ටර් එකේ ඒ දේවල් අහු වෙනවා
මගේ දේවල් අරන් ඇවිල්ලා තියෙනවා. තව අපි මේකට white sounds කියන දේ මම මේ ළඟදී ඉගෙන ගත්තා. ඉතින් ඒකත් මම මේකට apply කරලා බලන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒ කියන්නේ අපි මේ ශබ්ද අපේ කනටවත් ඇහෙන්නේ නැති සමහර ශබ්ද මයික් එකක් කරලා ක්ලියර් කරලා ගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අද ඉන්වෙස්ටිගේෂන් එක ටිකක් අමුතුයක් කරනවා. මම තනියම කරන්නේ. මට උදව්වට කෙනෙක් ඕන නිසා මට ඇත්තටම ආදිත්‍යව දෙන්න ඕන. මම ආදිත්‍යට එන්නේ කිව්වේ ඉතින් ආදිත්‍ය තමයි දැන් වීඩියෝ එකක් ගන්නෙ. ඉතින් අපි බලමු අපිට මොනවද මෙතන කරගන්න පුළුවන් වෙන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම කරන්න යන්නේ අපි ඇප්ලිකේෂන් එක ඔන් කරලා මේ අපට මොන හරි අස්වාභාවික දේවල් තියෙනවද කියලා අපි කැප්චර් කරගන්න බලමු. අයවලුත් අපි අවශ්‍ය කරන කොටස් කියන මල්ලි අපි ඒකට දාගෙන තියෙන්නේ මොනිට කරනවා. තෝගකේ අම්මයි තාත්තයි ඇවිත් යන මොනෝමනි ඇවිත් යන අවස්ථාවේ ඒ ඇවිත් යනකොට බලමු තේම තෝනෝම කියන ඒවා හැම තැන් වල කියලා කියනවා. CC කරලා කියනවා. ඔව්. ඒක කවුරුහරි ඇවිල්ලා වගේ තියෙනවා. ඔව්. සම්පූර්ණයෙන්ම පොඩි සබ්ජෙක්ට් එකක් මට ඉතින් ඇත්තටම අයියා එනවද ඒක දොරලාවට ඒ වගේ මියනවා. කුලංගල කියලා කියනකොට මොනවද කරන්නේ? ඒ විදිහට කරපිනවා. හරි. මේ තියෙන අපි එක කරපු ඇප්ලිකේෂන් එක තමයි මේකේ ඩිටෙක්ටර් එකක් තියෙනවා. මෙතන මේ ඩිටෙක්ටර් එකෙන් මෙතන EMF response මේ sensors ටික වැඩ කරනවා. රියල් බොරපැත්ත ලයිට් එකක් කරනවා. ඔයාලට පේනවා ඇති මේ මොනවා අයිඩියා ඉන්න පැත්තේ. අර පැත්තේ. හරි. ඔයාලට දැන් හොඳ එවිඩන්ස් එකක් පේනදි ටෙඩියා ඉන්න තැනම රෙඩ් කලර් ලයිට් එක මේකේ ඉන්ඩිකේට් කරනවා. guys. ඔයාලට පේනවා ඇති මේ හරියටම ටෙඩි ඉන්න තැන. පොඩි sorry. හොඳට බලන්න. ටෙඩි ඉන්නේ අර අතන ඔයාලට පේනවා. ටෙඩි ඉන්නේ අර අතන ඔය කැමරා එකට හොඳට පැහැදිලිව රෙකෝඩ්ලා තියෙනවා. ඒ තැන තමයි පෙන්නන්නේ. දැන් අපි ළඟටම ඇවිල්ලා අපිට පේනවා මෙතන මේ ඩිවයිස් එකෙන් පේනවා. අයියා අර පැත්තට එන්න බලන්න මාක් එක හෙදනවා. මාක් එකෙන් එන්න ළඟට එනවාට පේනවා ඇති. ඔය ළඟම තියෙන්නේ. එකපාරටම ഘോഷාකාරී ශබ්දයක් ඇහෙන්න ගන්නවා. දැන් මේක නෙවෙයි මෙතන වෙන භයානකම දේ. අපේ ගවේෂණයට පාවිච්චි කරපු EVP and movement detector එකෙන් අර ටෙඩි තියලා තියෙන පැත්තෙන් අනතුරු ඇඟවීමක් පෙන්වන්න ගන්නවා. දැන් මේ ඩිටෙක්ටර් එකට කිසිම විදිහකට ස්ථාන විශ්ලේෂණයක් කරන්න පුළුවන් හැකියාවක් නැහැ. ඒ කොහොම වුණත් මේකෙන් අර ටෙඩි ළඟම ඉන්ඩිකේෂන් එකක් පෙන්වන්න ගන්නවා. මේක මට හම්බ වුණු පළවෙනි සාක්ෂිය විදිහට මම සැලකනවා. තවත් මේකේ ගැඹුරට යන්න මම තීරණය කරා. ඇවිල්ලා අපිට රෙඩි වෙනවා කියන සුපිරි එවිඩන්ස් එක ආපහු සෙලින් ආවා දැන්. සැක කරන්න දෙයක් තියෙනවා නම් මාගේ ඉතින් ඇප්ලිකේෂන් එකට කිසිම ලොකේෂන් ටැග් එකක් නැහැ. ටෙඩියක් මෙතන ඉන්නවා කියලා මේ ඇප්ලිකේෂන් එක දන්නේ නැහැ. බලන්න හිතන්න ටෙඩියම නෑ මේක රෙඩ් කලර් කරලා පෙන්නන්නේ. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ටෙඩිය ඉන්න දැනනේ. ටෙඩිය ඉන්න තැන එහෙම පෙන්නන්නේ හරි. අපේ පළවෙනි එවිඩන්ස් එක මේකෙන් සෙට් වුණා කියලා මම හිතනවා. අපි බලමු තව ඉස්සරහට අපිට මොනවද කැප්චර් කරගන්න පුළුවන් කියලා. EVP EMF sensors ටික දැන් නම් ආයෙ normal විදිහට වැඩ කරනවා. right. අපි දැනට මේක off කරා. මේක off කරා. ඇත්ත මේ තව කාරණාවක් තමයි දැන් මේක පුච්චන්න තු කවඩිය දාලා ලොක් කරලා තියන්න නේද දැනගන්න එපා. මට අර කලන්ට හැදිලා ඒ සීන් එක උනාට පස්සේ අම්මලා තමයි මේ විදිහින් යාට පුච්චන්න නැතුව ඔය විදිහට ආරක්ෂාකාරීව විතරින් අරන් තියලා තියෙන්නේ. ඒ අරන් තියලා තියෙන්නේ මං කිව්වා ආපු ගමන් ගුරුනාථ කෙනෙක් කිව්වා ටොයිලට් නැටලා මොකද එහෙම කරන්න වෙනවමයි කියලා විජුවල් එක. ඉතින් ඒ දේ කරන්න සාක්ෂිය තියෙන්න ඕන. ඒ කියන්නේ ඒකට ඒ අදාළ වෙච්ච දේ තියෙන්න ඕන කියලා තමයි කියන්නේ. ඒ වින්දා මේ විදිහට කියලා තියෙනවා ඒ වගේ දෙයක් කරන්න. ඔව්. දේවල් කරලා පැනලා බෑනේ මම ඉන්නේ නැහැ නේ මේකට. මේක විතරයි. ඔව්. ඒක කුසියෙන් නම් කියන්නේ බඩගිනි කරනවා බතුටි. ඔව්. ඒක තමයි කරන්නේ අපිට. දැන් මේ කරන්න තියෙන්නේ මොකක්ද කියලා. බිත්තර කටු කියන්නේ මේක බිත්තර තිබ්බේ. නෝමලි බිත්තර දාලා තිබ්බේ මේ බිත්තර දාලා තිබ්බට මේ අම්මලා එක දවසක් ගිහින් බලනකොට මේකේ බිත්තර කට්ට විතරයි.
බිත්තරේ තිබ්බේ කාලා වෙන්න බෑද මොකද නෑ සතෙක් කනවා නම් ඒ බිත්තරේ එක කුඩු වෙලා ඔයින් වැඩි පළුදු වෙලා එක්ක කැයිලා බින්දලා එහෙම තියෙනවනේ සම්පූර්ණ බිත්තරේ කිසිම දෙයක් නැතුව සම්පූර්ණ බිත්තරේ මෙහෙමම තියෙනවා ඇතුලේ මොකවත් නැතුව හිස් බිත්තරයක් හරිද ඉතින් ඒ විදිහට තියෙන දේ නෑ යගේ බිත්තරේ ඇතුලේ හිස් වෙන්න මොන බිත්තර අර දවස් ගානකින් ආවෙ නැති නිසා එක්ක නරක් වෙලා තියෙනවා නරක් වෙන්නත් ඇතුලේ කිසි දෙයක් නෑ හිස් බිත්තර කඩෝ මොනේ දැක්කේ ඒක මේ විදිහට අම්මගේ මාත් කිව්වේ ඒක කිව්වා ඔය ඉංග්‍රීසි වගේ දේවල්දී සැකපෙන්න වෙන සාධාරණ දෙයක් ඔයාලට මේ වගේ මේ නෝබල් සබ්ජෙක්ට් එක ඉවර වෙනවා එක වෙලාවකට එහෙමයි ඔය පැත්තෙන් බාත්රූම් එකයි ඔයලා ලයිට් එක දාන්න පුළුවන් දරකට කොල්ලක් දෙමු දෙන්න කියලා අපිත් එක්ක එක්ස්පීරියන්ස් කරලා කලින් ඉන්වෙස්ටිගේෂන් ඒක නම මම අයියා එනවද මම ප්‍රායතු මේ සද්දවල නොකෝර රියැක්ට් කරන්න කියන කවදාවත් සද්ද එක එකපාරට හැරලා බලන්න හොඳ නැහැ අපේ දෙන්නේ නැහැ වුණත් දෙන්න ඕන. ඒ වගේ වෙන්න ඔයාලත් ඒ සද්දවල කවදාවත් වෙන්න එපා. දැන් මට මේ තාම මේ අයිඩියා දෙන්නේ ඝෝෂාකාරී ශබ්ද ඇහෙන්න ගන්නවා. මේ ඇහෙන ශබ්දවලට කිසිම අවධානයක් නොදී ඉස්සරහටම ගවේෂණය කරගෙන ගියා. ආදිත්‍ය කියන විදිහට එයාලගේ මේ කුස්සියෙන් අමුතු ශබ්ද බද්ද වගේම අස්වාභාවික සිද්ධීන් දරුණුවටම සිද්ධ වෙනවා කියලායි. මේ හේතුව නිසා මම තීරණය කරා අපේ මිනි මයික් දෙකක් මෙතන සෙටප් කරන්න. ඒ වගේම white sounds එහෙමත් නැත්නම් මේක සිංහලෙන් විස්තර කරොත් අනවශ්‍ය ഘോഷාව වසන් කිරීමට භාවිතා කර ඇති පුළුල් සංඛ්‍යාත පරාසයක් පුරා විහිදෙන ශබ්ද තරංගවල විෂම ජාතීය මිශ්‍රණය. මේ මයික් වලින් මෙතන ශබ්ද රෙකෝඩ් වෙන්න දාලා මගේ එක කැමරා එකක් කුස්සියෙන් සෙටප් කරලා මෙතන දෙන හැම දෙයක්ම රෙකෝඩ් කරන්න තීරණය කරා. ටික වෙලාවක් මෙහෙම රෙකෝඩ් කර කර ඉද්දී මෙන්න මෙහෙම දෙයක් කැමරා එකේ රෙකෝඩ් වෙලා තිබ්බා. Hi guys, ආදිත්‍ය මෙතන ඉන්නවා. මම ඒක මොන බ්ලොග් කරලා තියෙන්නේ. ඔයාලා දන්නා ඒ හේතුව මම ඔයාලට කලින් කිව්වා. ඉතින් අපි ආයෙත් අපේ ඩිවයිස් එක ඔන් කරලා
capture කරගන්න පුළුවන් දේවල් බලන්නයි යන්නේ. right අපි පටන් ගමු වැඩි. EMF sensor එකයි EVP sensor එකයි දැන් on කරලා තියෙනවා. ඔයාලට පේනද මේක readings වැඩ කරනවා මෙහෙම. හරි. අපි ඔස්සියමල්ලි තව ඊට අමතරව මොකද ඊට කලින් දේවල් වෙලා තියෙනවා විතරයි. ඒ ට්‍රාන්ස්ෆර් දෙවිලා ආරක් පිටිපස්සේ රාක් ගයිස් පෙරලිලා තියෙනවා. ඒ රාක් ගැන කිව්ව විතරයි රාක් පැත්තෙන්ම රෙඩ් කලර් ඉන්ඩිකේටර් එකක් පෙන්නනවා. ඔයාලට පේනවා ඇති. පැහැදිලිව පේනවා. ඒ දුරේ අපි නිදිලි ඉන්නකාරී. ආයෙත් වල මේ ගෙදර වෙලා තියෙන්නේ මෙයාලා ගෙදර ඉන්න දවසක. දැන් ගයිස් ඔන්න මේ රෙඩ් කලර් එක පෙන්නනවා. හරි අපිට මෙලිට නවරන සිංහලක් තියෙනවා. රීඩර් එක අපේ ළඟටම මැදටම ඇවිල්ලා තියෙනවා. පොඩි කේස් එකක් වුණා ළමයි. ඒ බඩිට ඔක්කොම වැටුණා. මේක දේශේ උඩ තිබ්බේ. කොහොමද තිබුණේ මේක? මේක. සායක දේනාදී මේ දේනා ටික ඔක්කොම වැටුණා. guys අපි ඉස්සරහම වැටුනේ මේක. මොකද යාළුවා මාකේ කොහෙද දැන්නේ? ගයිස් මාර්කෙට රෙඩි වෙන්න පැත්තට යනවා. ආදිත්‍ය වගේම මම කුස්සියට වෙලා ඉද්දි මේසේ උඩ තිබ්බ බඩු වගේක් නාදුරන විදිහට විසික් වෙලා යනවා රෙකෝඩ් වෙලා තිබ්බා. මේක දෙනවත් එක්ක ආදිත්‍ය වගේම මම දෙන්නම කලබල වෙන්න ගත්තා. ඒත් කොහොමද එහෙම දෙයක් වුනේ? පුදුමේ කියන්නේ අපේ වයිට් සවුන්ඩ් රෙකෝඩ් වෙන්න දැම්ම මයික් දෙකේ රෙකෝඩින්ග්ස් චෙක් කරලා බලද්දී ඒ වගේ හරිම ගුප්ත ශබ්ද වගේක් රෙකෝඩ් වෙලා තිබ්බා. මේ තියෙන්නේ ඒ ඔඩියෝ රෙකෝඩින් එක. දේවල් එන්න දරුණු වෙන්න ගන්නවත් එක්ක ආයෙත් අපේ EVP වගේම EMF මීටර් එක ඔන් කරලා මූව්මන්ට් ඩිටෙක්ටර් එක ගෙදර වටේටම අරන් යන්න තීරණය කරා. ඒත් මේක එච්චර හොඳ දෙයක් නම් වුණේ නැහැ. වැඩි කියන්නේ මේ හැම දෙයක්ම වෙද්දී ඒ පැත්තවල මේ ඩිවයිස් එක වැඩ කරන්න ගන්න එක. ඒකේ හරියටම ඒකට තේරෙනවා. අපි කලින් වාක්‍ය ගැන කතා කරද්දී ඒකට තිරින්න දැන්සට ටොප් එක ගියා. සාමාන්‍ය ප්‍රශ්නයක් හරි දැන් අපි මේකෙන් මේ ගෙදර වටේම මේක දින ස්පෙෂල් කැමරා එකක්. ඉතින් මේ කැමරා එකෙන් අපිට සමහරක් වෙලාවට මේකේ EVP සෙන්සර් එක වගේම EMF සෙන්සර් එක රීඩ් කරන වෙනස්කම් එක්ක යන මොනවද දේවල් ඇනලයිස් කරන්න උත්සාහ කරනවා. ඉතින් අපි ඒක රෙකෝඩ් කරන්න යන්නේ. ඉතින් මම මේකේ ස්ක්‍රීන් රෙකෝඩ් එකක් දාගන්න. ඒකට මට සයිට් එකේ ඔයාලට ඒක පෙන්වන්න පුළුවන්. මේක ලෑස්ති කරලා තියෙන්නේ මල්ලලා එන්නකෝ. ඒ පිටිපස්සෙන් එන්න වගේ. කැමරා ආට තමයි පුරුදු නෑනේ. ඒක ගාඩු වෙන ගයි පොට්ටනේ. හරි. ප්‍රශ්න නැහැ. හරි. ඔබයින්ට සම්බන්ධව එකපාර හැදලා බලන්න කරන්න යන්නකෝ. මම ඉන්නවා. අපි ෂේප් එකේ බලන්න ප්‍රෝග්‍රෑම් කැප්චර් කරන්න බලන්න. දැන් මම මේකේ ස්ක්‍රීන් රෙකෝඩ් කරලා තියෙන්නේ. ඔන්න මේක ඔන් කරා. අපි මේක අල්ලගන්න පුළුවන්. අනිත් පැත්තේ ලයිට් එක
ඉන්න ගයිස් වල පේනද රෙඩ් කලර් එක අපේ පිටිපස්සෙන් පේනවා මේ අර ටෙඩියා ඉන්න තැන තමයි ආයෙත් පෙන්නන්නේ මේ හරිය කිසිම දෙයක් නෑ අපි යනවා ඒ පැත්තට ඒ සෙන්සර් කරන පැත්තට යනවා අපි අර මොකද පේනද හරියටම ටෙඩි ඉන්න තැන තමයි යා මේකෙන් මේ ඇනලයිස් කරලා දෙන්නන්නේ ලාට් එකත් ඕකේ තමයි අර බඩු වැටෙන තැන එතන වෙන්නේ එතනයි හරි තමයි පෙන්වන්නේ රෙඩ් කලර් එක ආයෙත් අපේ කරකිලා ආවේ මෙතනට තමයි මේ හරිය මේ කැමරා එකේ කිසිම වෙනස් දෙයක් කැප්චර් වෙලා නැහැ අපි මේක අල්ලන්නම කලර් මෙහෙම පෙන්වන්නේ නමුත් දැනට මෙහෙම පෙන්වන්නේ තමයි එන්න සීන් එකක් තියෙනවා ඩිටෙක්ටර් එකෙන් හරිම නොසන්සුන් ප්‍රතිචාර වගේක් සටහන් වෙලා තිබ්බා. මේත් එක්කම ආදිත්‍ය හරිම භයානක කතාවක් කියනවා. පොඩි කාලේ යාට හීනෙන් පේන මනක්කල්පිත යාළුවෙක් සම්බන්ධ දෙයක්. ආදිත්‍ය කියන විදිහට එයාගේ ගෙදර එයා සමහරක් දවස්වල දකින මේ ඡායාව එයාට පොඩි කාලේ හීනෙන් පේන මනක්කල්පිත යාළුවට සමානයි කියලයි. ආදිත්‍ය විශ්වාස කරන විදිහට එයාලගේ මේ ගෙදර ඉන්න ටෙඩීව ශාපයට ලක් කරන්න මෙන්න මේ මනක්කල්පිත යාළුවගේ සම්බන්ධයක් තියෙනවා කියලයි. ගොඩාක් මිනිස්සු විශ්වාස කරන විදිහට අපිට පොඩි කාලේ ඉන්න මනක්කල්පිත යාළුවෝ කාලෙත් එක්ක අමතක වෙලා යනවා කියලයි. හැබැයි හදිස්සියේ හරි මෙහෙම අමතක වෙලා යන මේ මනක්කල්පිත යාළුවෝ මතක් වුණොත් ඒක දරුණු විපතක් වෙනවා කියලයි වාර්තා වෙන්නේ. ආදිත්‍ය විශ්වාස කරන විදිහට මේ ගෙදර වෙන අස්වාභාවික සිද්ධීන් වලට මේ මනක්කල්පිත යාළුවගේ සම්බන්ධයක් තියෙනවා කියලයි. මම හොයාගත්ත විස්තර වලට අනුව මේ මනක්කල්පිත යාළුවෝ මතක් කරන වාරයක් පාසා මේ අස්වාභාවික වස්තුන් එක්ක සංනිවේදනය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලයි. මේ දේ ප්‍රචණ්ඩකාරී කරගන්න ඕනි වුණ නිසා මම ආදිත්‍යයට මනක්කල්පිත යාළුවව ඇඳලා පෙන්වන්න කියලා කිව්වා. මෙතනින් පස්සේ වෙන දේවල් දරුණු වෙන්න ගත්තා. මේ මෙහෙම නිකන් අර ඔළුවට මම කතාවක් කියන්න මේක අර මෙහෙම පාරවල පදින ඔළුවෙන් අර චයිනීස් මිනිස්සු ඔළුවට දාන හරිය වගේ එක ඔළුවේ දෙපැත්තෙන් පාත් වෙලා අර කරදී කපපු ලස්සන ෂර්ට් එක උඩ අත උඩ මෙහෙම අර තියෙන කප් එක වගේ අර මෙහෙම රැලි අල්ලපු ලස්සන මේ කප් එකක් අනේ ඉතින් චූටි කාලේ ඔයා මෙයාම දකිනවා යාළුවෙක් විදියට දකින්න නිතරම දකින්න කෙනෙක් ඒක මේ මූණ කොයි වගේ මූණ අපහැදිලිද මූණ අපහැදිලි ටික මූණ අපහැදිලි එනේ මොකද කාටුන් චරිතයක් වගේ කාටුන් චරිත මේක තමයි සාමාන්‍ය රූපනේ මේක තියෙනවා කුස කොයි වගේද ගොඩක් කුසයිද සාමාන්‍ය කුසයි ආදී ඒක සාමාන්‍ය මිනිස්සු ගන්න කතාව වලින් අර බඩගාවින් ඒවල නිකන් තද වෙන්න බෙහෙත් දාලා අඳින්නේ යනකොට රජය යනකොට මොනවද ඒ කියන්නේ කොරියානු ඉතිහාසයේ ওই මිනිස්සු අඳින ඇඳුම් වල ටිකක් සමාන ඇඳුමක් නේ රජ කාලේ ඇඳුම් වලට සමානයි. ඔයාලට මෙච්චර මේක ඩීටේල් විදිහට මතක හිටින්නේ කොහොමද? ඒක නෙමෙයි. ඔයාලට මේක මතකේ සෑහෙන්න එක තියෙනවා. චූටි කාලේ එතකොට ඔයා මෙයා එක්ක කතා කරලා දේවල් සෙල්ලම් කරලා වගේ තියෙනවා. ඊන වලින් සෑහෙන්න මේව තමයි මතක තියෙනවා. මට ඒගොල්ලෝ තමයි ගොඩාක් මේ මතක හිටින්නේ. මේ විදිහටම කිවි. සමහර අපිට ඔයා ඒ කාලේ ඔය එක එක කොරියානු කතාමාලා බලන හින්දාම ඔයාට මේ වගේ දෙයක් පෙරුණාද කියන්න දන්නේ නැහැ. මම ජාති රූපෝයිනේ කියපු ඒ කතාමාලා ඔක්කොම බලතිරයි. නමුත් ඔයා මෙයාව දකින්නේ රාක්ෂයෙක් විදියට. ඔව්. මේ කාලෙකින් ඉතින් ගයිස් මේ තියෙන්නේ අපිට ආදිත්‍ය ඇඳලා පෙන්නපු පින්තුනේ. කියන්නේ අපටුවට යා දකින්න දේ තමයි මේ තියෙන්නේ. ඉතින්
ඉතින් යා කියන විදිහට යා හීනෙන් මේ දේ දකින්නවා. එයා පොඩි කාලේ ඉඳලා එයා දකින්න මනංකල්පිත යාළුවා තමයි මේ. ඉතින් වල පේනවා මේක ඇත්තටම කොරියානු ඉතිහාසයේ අර ඉතිහාස කතාවල අපි දකින්නේ කොරියානු ඉතිහාස කතාවල ඉන්න මිනිස්සෙක්ට සමානයි. හරි. මේක අපි කොරියානු අපිට තවත් එවිඩන්ස් එකක් හම්බුණා. අදිත්‍ය දකින්න මනංකල්පිත යාළුවා. මේත් එක්කම මම අල්මාරියේ තිබ්බ ටෙඩියව එළියට අරන් චිත්‍රේ ඇඳපු තැනින් තියලා තවත් කැමරා එකක් සෙටප් කරලා මේ ගෙදරින් එළියට යන්න තීරණය කරා. ටික වෙලාවක් මෙතන වෙන හැම දෙයක්ම රෙකෝඩ් වෙන්න තිබ්බා. පළවෙනි විනාඩි කිහිපය සාමාන්‍ය විදියට තිබ්බා. ඒත් වීඩියෝ එකේ අන්තිම හරියේදී ඇඟ හිරිවැටෙන දෙයක් සටහන් වෙලා තිබ්බා. අපි ඒක එළියට ගන්නයි. ටෙඩියව එළියට ගන්න ඔයා ගන්න. මම ඔබේ ලයින් පස්සේ එළියට නෑ. අනිත් පැත්තට කරවන්න. නෑ අනිත් අතට පැත්ත වගේ දැන් මේක මුල්ලේ ඒක ගොඩක් දෙන්න තාම මේ දුකල නෑ ඔව් දැන් මලකඩ ඇටි අතුරු ගලවලා නෑනේ සිදන්නේ මොනේ දුක සාමාන්‍ය චුට්ටක් පිච්චිලා තියෙනවා මේ බාල සෙල්ලම් කරේ ඔව් දැන් ඒක එළියට ගන්න එක කරලා පොඩ කරලා නරක වැඩක් කියලා නමුත් guys මෙයා තමයි හැම දෙයකටම මුල කියලා කියන්නේ. ඒක බලමු මෙයාට කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලානේ. මේක තියලා කැමරා එක සෙටප් කරලා දාලා එළියට. අපි කැමරා එක සෙටප් කරලා තියෙන්නේ මගේ පිටිපස්සේ එළියා ඉන්නවා. ආදිත්‍ය මෙතන ඉඳගෙන ඉන්නවා. ආදිත්‍ය තාම කලබල වෙලා ඉන්නේ. අපි මේක දැන් මේ සෙටප් කරලා තියෙන්නේ. මෙතන වෙනදී රෙකෝඩ් කරගන්න මොන හරි දෙයක් කැප්චර් වෙයි කියලා අපිට ලොකු හෝප් එකක් තියෙනවා. ඉතින් අපි බලමු. කැමරා එක සෙටප් කරලා තියෙන්නේ රෙකෝඩ් වෙන්න දාලා අපි යනවා එළියට. ටිකකින් ඇවිල්ලා අපි ෆුටේජස් රිවිව් කරලා බලමු. නාදුරන හැඩරුවක් ගන්න ඡායාවක් මේ වීඩියෝ එකේ ඉස්සරහට ඇවිදන් යනවා පේන්න තියෙනවා. දැන් මෙතනදී ඇඟ හිරිවැටෙන්න ගන්නේ මේ වීඩියෝ එක පෝස් කරලා ආදිත්‍ය ඇඳපු චිත්‍රයත් එක්ක සංසන්දනය කරලා බලද්දී ආදිත්‍ය ඇඳපු චිත්‍රයට සමාන පෙනුමක් ගන්න දෙයක් තමයි මෙතනින් ඇවිදන් යනවා පේන්න තියෙන්නේ. ඇත්තටම මේ මොකක්ද? ඒ දේ මොකක් වුණත් ඒක අඩි 6කට වඩා උසයි කියලා නම් හොඳටම පේනවා. මේ වෙන දේවල් දරුණු වෙන්න ගන්නවා කියලා තේරුම් යනවත් එක්ක අපි ගෙදරින් එළියට අපේ කැමරා ඔක්කොම අරගෙන ගියා. guys අපි අපේ ඉන්වෙස්ටිගේෂන් එක මම හිතනවා යම්තාක් දුරකින් මගේ පළවෙනි සෝලෝ ඉන්වෙස්ටිගේෂන් එක පැහැදිලි කරන්න අමාරු දේවල් වගේක් අපිට ෆේස් කරන්න වුණා. මල්ලි කිව්වා වගේම එවුඩ්ලා කරලා තියෙන්නේ. මල්ලි කිව්වා වගේම ඊතර බඩු විසික් වෙන දේවල් අපේ කැමරා එකේ ඉස්සරහම වුණා යාලා දැක්කා. ඊළඟ තමයි බලන්න මොන මොන වීඩියෝස් වලද අපිට දේවල් කැප්චර් වෙලා තියෙන්නේ කියලා. ඉතින් ආදිත්‍ය පොඩක් බය වෙලා ඉන්නවාම කලබල වෙලා ඉන්නකොට ඉතින් අපි මෙතනින් ඉන්වෙස්ටිගේෂන් එක නවත්තනවා. ආදිත්‍යට කලින් වුණ වීඩියෝ එකත් ඔයාලා දකින්න නැති ඒකෙත් හරිම අමුතු දේවල් වෙලා තිබ්බා. අස්වාභාවික සාක්ෂි අපේ කැමරා එකේ සටහන් වුණාද? නැත්නම් මේවා සාමාන්‍ය දේවල්ද මේ නිකන් ස්වභාවික දෙයක්ද මේක? අවසාන ඩිසිෂන් එක ගන්න ඕනේ. මගේ නරඹුම් කරෝම තමයි. ඇත්තටම මේ ආදිත්‍යගේ ගෙදර වෙන දේවල් වලට පුංචි කාලේ ආදිත්‍ය දැක්ක මනක්කල්පිත යාළුවගේ සම්බන්ධයක් තියෙනවද? ඒක ඇයි මේ ටෙඩීව ශාපයට ලක් කරන්නේ? ආදිත්‍යගේ සුනකයා මේ ටෙඩීට ගොඩාක් ආදරය කරන නිසාද එහෙම වෙන්නේ? අපේ මයික්ස් වල රෙකෝඩ් වුණ ශබ්ද වලට හේතුව